Vinny Production. හරි. එතකොට මම මොකද්ද මේ ඇදලා දෙන්නේ? මකරේ. මම ඇදලා දෙන්නේ ශ්‍රී ලංකා සිටි මේ කොටස. මේ තියෙන ගෝල් පේස් එක. මේ තියෙන ෆෝක් සිටි. අපි එතකොට පහර දෙන්න ඕන කොතැනටද? ෆෝක් සිටි එකට. අපි පහර දෙන්න ඕන ගෝල් පේස් එකට. අපි උදේම යනවා රැස්වීමට. රැස්වීම ඉවරේ එක්ක සනික ඇවිල්ලා පහර දෙන ගෝල් පේස් එක. අරගලේ අලකොල්ල දානවා. දැන් කහඳුර මහත්තයා ඔය මිනිස්සු අරගල කරන්නේ රට වෙනුවෙන් නා දැන් ඔය මිනිස්සුන්ට ගහපුවම අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඔබ බම්බහ පොප්පකට එක කල්ලාලක බෝබ තවත් එක මේක නොකේ ගොලක් දෙවල හම්බෙන්න. පන්න තියනවද? එක ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේ ලංකා සිටියම කොහොමද මේ මකරෙක් වගේ උනේ? හැටු දාට. එච්චර. හරි කහඳුර මහත්තයා ලැබියන්නේ කට්ටිය ලෑස්තිලා ඉන්න අපි ඇවිල්ලා ඉන්නේ කොළඹට. ඉතින් කට්ටිය ලෑස්තිලා ඉන්න ඔය ගෝල් පේස් එකේ ඉන්න ඔය ඇච්ච බැච්චෝ අකුල අයන්න ලෑස්තිලා ඉන්න දෙනවා අන්තරේ පන්නනේ අන්තරේ ගෙනල්ලා තියෙන්නේ කහඳුර මහත්තයා. අද තමයි කානිවල් කාරයෝ පාලමක් ඉගෙන ගන්නේ. මේ අරුන් ඉන්නවා. අන්න. A few moments later. මේ මචං මොකෝ වෙන්නේ? මොකුත් නැහැ ඉතින් අවුව පොඩ්ඩක් සර එච්චර ළමයි ඉතින් වෙන මොනවද? වෙන නම් මොන අවුල්ද නේද? දෙසක් පොයත් වෙනවා නේද අය මාත්‍යා? ඒකනේ මාඩු දෙයිද දන්නේ නැහැ නේ. ළමාගේ ඉස්සේ ඉතින් සර් අර බලන්න සර් අරගල කාරයෝ ටික අපේ උන්ට අර වැවේ උබාගෙන ගහනවා සර්. කෝ මේ සාජන් කෝ මට නම් පේන්නේ නැහැ. අර බලන්න සර් අර බස් ටික ගිනි තියලා අපි ආව බස් ටික අර අර අසන උරුරේකට හෙට්ටක්. ෂෝක් කුරුල්ලු ටික. අරු කුරුල්ල ටික. සර් අර බලන්න සර් අපි ඉස්සේ ගාව උන්ට අර ඇඳුම් ගලවලා අර ගහනවා සර් අර හදන. මේ සාල් මත වහින්න ඕනේ. වයින් මේ අපි අර හරියට යන්කො. හලෝ වල්ලේ මොකද ඔබලා අරගලේ උන්ට ගැහුවද? ගැහුවා කියන්නේ උන් අපිට ගැහුවා අපිට උන් ගැහුවා. මට උඩු කො බස් එක බස් එක ටීවී එකෙන් බලනවාකෝ.